හැමෝටම තෙරුවන් සරණයි දෙපිහිටයි. හරි. සුවබර උදෑසනක්. දුරකතර ගෙවාගෙන මං කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති කරගෙන සුවය බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අය මෙතන බහුතරයක් ඉන්නේ නේද? සුවපත් භාවයේ බලාපොරොත්තුෙන් ආපු හැමෝටම පළවෙනි වාරෙම්ම සුවපත් වේවා. අවසරයි. ඉවනෝ මේ අතපය පහුගිය දවස්වල ටික හොඳටම කොරෝනා වගේ වුණා. ඉන්පසු දැන් තියෙන හිරිවැටිලා පහසුවේ අඩිය තියලා යන්න අමාරු වැලි එහෙම. වැලි ගොඩ එහෙම අඩිය තියලා යන්න අමාරුයි ඔබ වහන්සේට. අවසරයි. එහෙනම් මං ආශිර්වාද කරන්නද? සුවපත් වේවා. අවසරයි අපේ පින්වත් හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට අඩුද? බොහොම සන්තෝෂයි. මම එනකොට කවුරුත් දකින්න ඇති එන්ට තාම අපහසුයෙන් අල්ලාගෙන ආවේ. ඒකේ අපහසු දුරුණා. මොනවාද වුණා නේද? අතුරුදහන් වුණා වගේ නේද? බොහොම සතුටුයි අපේ පින්වත් හාමුදුරන් වහන්සේට පළවෙනි වාරෙම්ම ලැබිච්ච මේ ප්‍රතිඵලය නේද? අපේ හාමුදුරන් පුදුම සතුටක්. ඉක්මන් සුවය ලැබේවා සුවපත් වේවා. ඔයාට දීර්ඝායුෂ ලැබේවා. මම ආවේ මාළඹේ ඉඳන්. මම ආවේ මගේ ධනෙස් අමාරුවට ධනෙස් දෙකම ඉදිමිලා ආපු දවසේ මම මේ ඇවිල්ලා ආපු තුන්වෙනි දවස අද තුන්වෙනි දවස වෙනකොට අද මට ගක්ම දුරට සනීපයි. මුලින්ම මම ප්‍රතිකාර ලබා ගත්තේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය. ඒකෙන් මට යම් තාක් දුරට සුවයක් ලැබුණත් හොඳටම සුවයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මට දැනගන්නට ලැබුණා මේ මාළඹේ කෙනෙක්ම ඇවිල්ලා තිබුණා අපේ වෙද මහත්මයාගෙන් සුවපත් කරගත්තු. ඊට පස්සේ මම මෙතනට ඇවිල්ලා මට ඇත්තටම ගොඩාක් සුවය ලැබුණා මුල්ම දවසේම. ඊට පස්සේ මට දැන් දවස් 7ක් මම එන්න ඕනේ. අනිවාර්යෙන්ම මම එනවා. මම කියන්නේ සියලුම දෙනාට අපේ වෙද මහත්මයාගේ තියෙනවා සුවැස ටීවී නාලිකාව ඒක බලලා සත්‍යතාවය වටහාගෙන ඇත්ත ඇති S2 දැක බලාගෙන එන්න කියන එක පණිවිඩය තමයි මම දෙන්නේ. සෑම සියලු දෙනාම සුවපත් වෙනවා. සියලු දෙනාටම ස්තෙරුවන් සරණයි. දැන් අවුරුදු 5ක් වගේ වෙනවා ධනිස් අමාරුව. හොඳ අමාරුව තියෙනවා බෙල්ලත් එක්ක. බෙල්ල කියන්නේ බෙල්ල හරවන්න වෙයිද? හරවන්න පුළුවන්. පහත් වෙලා නැගිටින්න බෑ වැඩක් පළක් කරගන්න බෑ. පහත් වෙලා නැගිටින්න බෑ වැඩක් පළක් කරගන්න බෑ. කොච්චර කල්ද මම අම්මා ඔත්තේ? දැන් අවුරුදු 4ක් වෙනවා 2021 මාර්තු මාසේ. ඉඳලා තමයි වැඩේ පටන් ගත්තේ. ඔව් මම රට ඉඳලා රට හිටිය අවුරුදු 28ක්. ඉස්පිරිතාලක වැඩ කරේ ගොඩක් බර වැඩ. ඔව්. ඊට පස්සේ හොටල් එකක වැඩ කරා. ඒ හොටල් එකේදී පැය 11ක් වැඩ කරා. ඒ නිසා තමයි මට මේ ධනිස් අමාරුව හැදිලා මං ආවේ. ධනිස් අමාරුව කොන්දේ අමාරුව දැන් මට මුකුත්ම කරන්න බෑයිද? මොකුත් බෑ. දැන් කොන්ද පාත් කරන්නවත් බෑයිද? පාත් වෙන්න යාන්තම් පාත් වෙන්න හැකි නැගිටින්න බෑ. නැගිටින්න බෑ. ඒ කියන්නේ බිම වාඩි වෙන්නවත් මුකුත් බෑ. මොකුත් බෑ. කියන්නේ අම්මට දන ගහලා වැඳ ගන්නවත් බෑ. මොකුත් බෑ. මුකුත්ම බෑ. මොකුත්ම බෑ. හරි පොඩ්ඩක් එන්නකො ඉස්සරහට බලන්න. මේ අම්මට ශරීරේ රත තියන්නේ නැහැ. දුර ඉඳලා ආශිර්වාද කරලා සුව කරනවා. මට ලැබිච්ච අදිෂ්ඨාන බලේ මම මේ අම්මව සුව කරන්න උත්සාහ කරනවා. හරි? ඔව්. හරි. එහෙමනම් අපි බලමු මේ අම්මට කොතෙක් දුරට සුවපත් භාවය ලැබෙනවද කියලා. සුවපත් වේවා.
මේ අම්මලා කලබල වෙනවා වැඩි ඒකයි වැඩි. දැන් එයාලට ඇඟට දැනෙනවනේ මේ ආශිර්වාදේ. දැනෙනකොට එයාලා දන්නව අනිවාර්යෙන් සුව වෙනවා කියලා. ඔය අම්මටත් උනේ ඒක. මේ අම්මටත් එහෙමයි. මෙයාලා පුදුම සතුටකින් දැන් ඉන්නේ. හරි? බලන්න. ඔය අම්මලාට ඔහොම දන ගහලා වැඳ ගන්න බෑ. දැන් 3 දෙනෙක් 4 දෙනෙක් ගත්ත 4 දෙනාගෙන් පෙරදුනේ එක්කනයි. අනිත් 3 දෙනාම ජය ගත්තානේ. එතකොට මාගාවට එන බහුතරයක් රෝගීන් සුව වෙන්නේ නැද්ද? 75ක් සුව වෙනවනේ. 25ක් නම් හැලෙනවනේ. ඒකනේ මං කිව්වේ කර්මානුරූපව හැදෙන රෝගාබාධ සුව කරන්න බැහැයි කියලා මං කිව්වනේ. කර්මයට පිටපාන්න අපිට පුළුවන් තරාතිරම් බල්ලා පුළුවන්ද? මාන්නේ යටවල කර්මෙන් ගැලවෙන්න පුළුවන්ද? වත්පෝසත්කම් තියනවා කියලා කර්මෙන් ගැලවෙන්න පුළුවන්ද? පුළුවන්ද? කවමදාක්වත් බෑ. තරාතිරම් ආගම් ಜಾති කර්මයට අදාළ නෑ. අම්මා මේ බිම වාඩි වෙන්න බෑ කිව්වා නේද? අනේ වාඩි වෙන්න උමයි අම්මා බිම පොඩ්ඩක්. පුදුම කලබලයක් මුන්දලා තියෙන්නේ. කලබල නැතුවයි නේද? අවුරුදු කීයකින් ලස්සන හිනාවක් අනේ සාදුකාරයක් දෙන්න පව්. මාගාවට එනකොට මම ඉතින් හැමදාම කිව්වේ නිර්මාෂ වෙයල්ලා බෝධි පූජා තියපල්ලා සුදු වතින් සැරසිලා බුලත් කොළ 7ක් අරන් වරෙල්ලා කියලා. දැන් නම් 1000කුත් ගන්නවා. හරි? ඔව්. දැන් බුලත් කොළ 7ක් අරන් වරෙල්ලා කියනකොට සුවැස ටීවී නාලිකාව බලන මිනිස්සු හිතයිනේ. බුලත් කොළ 4 ගොඩක් අය අහනවා. නිකන්ද කරන්නේ ගාන කීයද? ඔව්. ඉතින් රුපියල් 1000ක් ගන්නවා. ඒවා ප්‍රසිද්ධ කරන්න මං කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කවමදාක්වත් සුව නොවන සමහරු බලාපොරොත්තු අතහැරලා ජීවිත අතහැරලා. ඔව්. ඉතින් මෙතනට ආවොත් S2ට S50 අපිට දැක්කොත් කෙනෙකුට පිළිගන්න පුළුවන් වෙයි. මොකද මීට වසර 7-8කට ඉහතදී රෝග සුව කිරීමේ වැඩසටහනක් කරේ විශ්ව ශක්තියින් රෝග සුව කරේ යම්කිසි බලයකින් රෝගාබාධ සුව කළේ දහස් ගණනින් රෝග සුව කරේ මේ රටේ කීප දෙනෙක්. නමුත් දැන් ඕන තරම් සුව මෙහෙවල්. ඒක නිසා ඔබ දැනුවත් කරන්නටත් මටත් පුළුවන්කමක් නැහැ ඇත්තටම. මොකද මේ විවිධ ගැටලු ප්‍රශ්න මතුවලා තියෙනවා. තීරණය ඔබ සතුයි.